දෙතුනක් ඇති කුටුවට අප පුරවා අවුරුදු 100කට එක අප ඇටයක් අංකල් යම් කාලයකින් ඒ අප හිස්වේ ඒ කල්පය නොටනේ කල්පයක් යනු ඊටත් වඩා දීර්ඝ කාලයකින් බලන්න ඉහළ අහස දිහා ඔබට පළමුව දිස්වන්නේ දසදහසක් සක්වලටයක් වඩා වූ සූර්ය මණ්ඩලයයි. ඒ කියන්නේ අපට දිවා කාලයට එළිය ලබා දෙන සූර්යයයි. මේ මහා වක්‍ර කල්පය ආරම්භයේ මනුෂ්‍ය තනය ගන්න අන්ධකාරයේ යුක්තය. ඒ කන්තුල තුරු කර ආලෝකයක් ලබා දෙන ලෙස මිනිසුන් ඉල්ලා සිටින හිරුපාය ආවේ. නැවත ඉහළ අහස දිහා බලන්න. ඔබට දිස්වනවා ඈත සූර්ය මණ්ඩලයට පහළ චන්ද්‍ර මණ්ඩලය. ඒ කියන්නේ අපහට රාත්‍රී කාලයට එළිය ලබා දෙන චන්ද්‍රයයි. රාත්‍රී කඳුර තුරු කරන ලෙස ඉල්ලා සිටින සතප්‍රාය ආවේ. ඔබ සියලු දෙනා පහළ බලන්න. ඔබට මේ මොහොතේ දිස්වන්නේ අප ජීවත් වන්නා වූ පෘථිවිය නිර්මාණය ආරම්භ වීමයි. මෙහි මුලින්ම පහළ වූ සත්වයෝ නිකලස් සත්වයෝ පසුව ලෝකයේ කෙරෙහි ඇලීමේ ගැටීමේ කෙලස් වලට දැන් ඔබට පේනවා ඇති අනිකුත් ග්‍රහලෝක නිර්මාණය වන ආකාරය. එය අප ජීවත් වන්නා වූ සෞර ග්‍රහ මණ්ඩලයයි. මෙවන් සෞර ග්‍රහ මණ්ඩල දසදහසක් නිර්මිත කෙරෙන්නට අප පුංචි පහන් කූට නිර්මාණය කරගන්නවා. එය දැන් ඔබට බලාගන්න. දැන් අප බලමු මහුල් සක්වලක් කියන්නේ මොකක්ද කියලා. සෞර ග්‍රහ මණ්ඩල දසදහසක් මැදේ පිහිටන සම්මා සම්බුදුවරයන් වහන්සේලා මුද්දත්වයට පත්වන සක්වලයි මහුල් සක්වල කියන්නේ. ඒ මංගල සක්වලයි අද සමාජය තුළ මහුල් සක්වලක් කියන වචනය හරියට තේරුමක් නොදැන වෙන අදහස් වලට භාවිත කරනවා. ඒ පිළිබඳව දැනුවත් වී අප මේ වචනය ගෞරවාන්විතව භාවිත කරමු. මහුල් සක්වල යනු කාම්සප වෙන තැනක් නොව මෙහි පහළ වන පුදුවරුන්ගේ වදහසා සසර දුකින් මිදීමට ක්‍රියා කළ යුතු සක්වලයි. මෙලෙස කල්පයක් ආරම්භ වීමේදී බෝධි පර්යන්තය පිහිටන මධ්‍ය දේශයේ ජල භූමි ස්ථානය සියල්ලටම පළමුව පිහිටනවා. බ්‍රහ්මයට මේ ස්ථානය ඔවුන්ගේ දිවසට පෙනෙනවා. ලෝකයක් ආරම්භ වෙනකොට චිත්තජ කිරණ වලින් හැදුණු නෙළුම්මට බ්‍රහ්මයන්ගේ පුණ්‍ය බල මහිමයට ඔවුන්ට පහළ වෙනවා. මේ කිරණ නෙළුම්මට බමුණුවේ මේ මධ්‍ය දේශයේ බෝධි වහන්සේ පහළ වන ස්ථානයට එනවා. මේ මොහොතේ පහළ කුඩු දෙස බලන්න. ඔබට පෙනේවි එම නෙළුම්මට ඔළුවට පතිත වන ආකාරය. මේක එවන්නේ කිරණ ශක්තිය මුල් වෙලා නිසා ඉතාමත් සුළු වෙලාවකට ඔළුවට පතිත වෙනවා. ඒ නෙළුම් ඇටය විශාල නෙළුම් ගහ නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වන නෙළුම් ගහ දිහා බලන්න. මේ නෙළුම් ගහ අකනිදා බඹලෝ දක්වා විහිදී විශාල කිරණමය නෙළුම් වලකට ගන්නවා. ඔබ ඉහළ
ඉහළ අහස දිහා බලන්න. දැන් ඔබට පෙනෙන්නේ එම නිලුපලයි. ඒ වෙනකොට අදාළ කල්පයට පහළ වීමට නියමිත මුතුවරයන් වහන්සේලා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකි. අටපිරිකර ඒ මල්ල ඇතුළේ පිහිටනවා. ඒ විදිහට උපරිම පිහිටන් පහයි. ඒවා පිහිටන්නේ බුදුරජාණන් වහන්සේලාගේ පාරමිතාවයි. මහා බාහිර කල්පනයක් කියන්නේ බුදුරජාණන් වහන්සේලා ප්‍රශ්නාවක් බුදුවන කල්පනයක් නෙවෙයි. ඒ තමයි උපරිම අවස්ථාව. මේ මලේ එක අටපිරිකරයක්වත් නැත්නම් ඒක බුද්ධ ශූන්‍ය කල්පනයක්. මේ මලේ හටගත්ත අටපිරිකර සංඛ්‍යාව දැකලා බ්‍රහ්මය චිත්ත ප්‍රසාදය ඇති කරගන්නවා. දැනට එයින් අටපිරිකර 4 බුදුරජාණන් වහන්සේලාට පූජා කර අවසානයි. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ උදෙසා ඇති අටපිරිකර තවමත් ඉතිරි වී පවතිනවා. අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා අභිවේකවන අවස්ථාවේදී සහම්පති මහා බ්‍රහ්මයා විසින් ගතිකාර බමුණු වේසයෙන් පැමිණ පූජා කරනු ලබන්නේ එම අටපිරිකර පූජාවයි. පහළ භූමිය පහළ පාදම ලෙස බලන්න ඔබට දැක බලාගත හැකියි. ඔබ දැන් පහළ බලන්න. අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ මව් කුසින් පහළ වීමේ ආශිර්වාද සිදුවීම දැක බලාගත හැකියි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් සමග පහළවන සහජාත වස්තුන් 7ක් ඇත. ලොව කිසිදු සත්වයකට මේවා හටගන්න. එම වස්තු මෙසේ දක්වනවා. ජය ශ්‍රී මහා බෝධිය, මධ්‍ය මණ්ඩලය, යශෝදරා දේවිය, කාර්තිකාශ්වය, කාමුදායි ඇමති, චන්ද ඇමති, ආනන්ද හිමි. ඔබට පහළ කූඩුව මැද බලන විට ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ පිහිටන බෝධිපාදයක් දැකගත හැකියි. මේ තුන් ලෝකයම කම්පා කරමින් හා ලෝකාන්තරික නරකයේ පවා එළිය කරමින් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාව දැකගන්න. අප බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු දාච සූත්‍රයේ දේශනාවක් සමග උතුම් ශ්‍රී සද්ධර්මයේ නිරූපණය කරමින් ඔබට දිස්වන ධර්ම චක්‍ර සමූහය දැක බලාගත හැකියි. පටිච්ච සමුප්පාද චක්‍රය චතුරාර්ය සත්‍ය දේශනාවක් මගින් ලෝක සත්වයාට උතුම් නිර්වාණ අවබෝධය ලබා දුන්සේක. ලෞකික වූ දිව්‍ය බ්‍රහ්ම තලයක් සසරේ ඇති භයංකාරත්වය ප්‍රබල සතර අපාගත තත්ත්වය ගැන මනාව දේශනා කරන ලදසේක. ඔබ ඉහළ අහස දෙස බලන විට පෙනේ දිව්‍ය විමානවල වැඩ සිට දිව්‍ය බ්‍රහ්මාදී පිරිස. අප නිර්මාණය කර ඇති පෘථිවිය දෙස බලන්න. සංසාර ගමන කෙතරම් භයානකද. නිවාවක් නොමැති දෙයක් නිවරවන පෘථිවි තලයේ මතට තියෙනවා. ලෝක සත්වයන්ගේ දුෂ්චරිත ක්‍රියාකලාප නිසා ලෝසතුන්ගේ දුක්ඛ නිවාරණය අමා මහ නිවනට මාතෘකාව. පන්සාලිස් වසක් පුරාවට උන්වහන්සේ වැඩ විසූසේක. දස දහසක් සක්වලට කම්පා කරමින් උපවත්තන සල්ලි අප මහ
මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවනට පෙරසීක. ගෞතම බුද්ධ ශාසනය අරතු නැවත ආරම්භ වීමට නියමිත වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයයි. මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පසු මේ මහා බාධ කල්පයට නියමිත වෙති බුදු පියාණන් වහන්සේලාගේ ලෝක පහළ වීම අවසානයි. නැවත බුදු පියාණන් වහන්සේ නමක් පිළිවීම හෝ මේ නොවීම සිදුවන්නේ නැවත අලුතින් කල්පයක් ආරම්භ වීමයි. කල්පයක් ආරම්භ වීමට මේ කල්පය විනාශ වීම සිදුවේ. එය ඉතා දීර්ඝ කාලයක ක්‍රියාවකි. ඔවුන් වැස්සෙන් ගිහින් විවිධ ආකාරයෙන් හානිව කිලිගෙන දැවෙන ලෝකයේ දිසාවල මේ මහා බද්ධ කල්පයේ විනාශ වීමයි. නැවත උඩ අහසේ ඇති මුතු කුඩේ දෙස බලන්න. දේශනාව වන්නේ උතුම් මේ වාන ගහමිනි චතුරාර්ය සත්‍යයි. ඉහළ අහසේ ඇති මුතු කුඩේ පෙන්වා දෙන්නේ අටලෝ දහමෙන් ජීවත් වන මිනිසා ගමන් කරන සංසාර චක්‍රයයි. බුද්ධ දේශනාවට අනුව එම සංසාර චක්‍රයෙන් විතරක පවත්වනා වූ උතුම් නිර්වාණය අටවැනි මහලේ ඇති සුවඳ අප විසින් නිර්මාණය කර ඇත. ඉතින් අප මහා සංසාර ගමනේ සදා sudah rakyat Dewa dan berhati dan mandi merati berapa bila di bahasa kata berkata
kilometer එකම මාර්ගයකට එකට අධික සහතාවක් විදර්ශනීය පහත් රාජ්‍යයක් ගමන ලැබිලා ඉන්නවා. ඒ යාල නැගී තමත් විඥාන ඥානවල දක්වන පරිසරයක් ලැබුණේ ලෝකයේ ප්‍රයත්න ලෝකයේ පිළිවීම ලෝකයේ නැතිවීම වලට පොදුදර්මන රාජ්‍යයේ විපාලන කතා පොදුදී ඔයාලගේ පිළිවීමට රූපෙ යනකොට අපි අවුරුද්දයි මාස දෙකක් වැඩ කරපු වැඩ භූමියේ කෞතුකාගාරයක් විදිහට හදලා තියෙනවා. පෘථිවිලාක්ෂණ නැති මුලේ ප්‍රදර්ශනය කරන මේ ලෝක ඉතිහාසයේ ලෝක පූජිත නිර්මාණයට